සුබ දවසක් වේවා ක්‍රීඩාලෝලී හැමෝටම ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරඟ තුනකින් සමන්විත 2020 තරඟාවලිය අවසන් 2020 තරඟය ඊයේ නිමවට පත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට පරාජය අත්කර දෙමින්. ඉතින් ඒ අනුව එංගලන්ත කණ්ඩායම තරඟාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඉතින් කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඊයේ දිනේදී වෙනස්කම් 3ක් සමගින් තමයි තරඟ බිමට පැමිණියේ. කෙසේ වෙතත් චරිත අසරංක වෙනුවට කමිදු මෙන්ඩිසුත්, වනිදු හසරංග වෙනුවට මහිස් තීක්ෂණත්, එෂාන් මාලිංග වෙනුවට දුෂ්මන්ත චමීරත් ඊයේ දිනේදී ක්‍රීඩා කළා. කෙසේ වෙතත් තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන්නේ එංගලන්ත කණ්ඩායම. පන්දු අර 20 අවසානයේ කඩොළු 9ක් දැවි ලකුණු 128ක් ලබා ගැනීමට සමත් වුණා. ඉතින් ඒ අනුව ලකුණු ලබා ගැනීමේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජොස් බට්ලර් ලකුණු 25යි පන්දු 21කින් 4 පහර 2ක් සහ 1 6 පහරක් සමගින් සෑම් කරන් ලකුණු 58ක් ලබා ගැනීමට සමත් වුණේ. පන්දු 48කින් 4 පහර 6ක් සහ 1 6 පහරක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ලියම් ඩෝසන් ලකුණු 14යි පන්දු 20කින් 4 පහර 1ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. කඩොළු ලබා ගැනීමේදී ඊයේ දිනේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වුණා දුෂ්මන්ත ජමීර. පන්දු අර 4 අවසානයේ ලකුණු 24ක් පමණක් ලබා දී කඩොළු 5ක් දවා ගැනීමට සමත් වුණා. මතීෂ පතරණ ලකුණු 24 කඩොළු 2කුත්, දුනිත් වෙල්ලාලගේ ලකුණු 28ට 1 කඩොල්ලකුත්, මහිස් තීක්ෂණ ලකුණු 16ට 1 කඩොල්ලකුත් දවා ගැනීමට සමත් වුණා. කඩොළු වැටීම දෙස ගත්තාම එංගලන්ත කණ්ඩායමේ පළමු කඩොල්ල ලකුණු 2 දීත්, දෙවනි කඩොල්ල ලකුණු 14 දීත්, තුන්වෙනි කඩොල්ල ලකුණු 28 දීත්, හතරවෙනි කඩොල්ල ලකුණු 34 දීත්, පස්වෙනි කඩොල්ල ලකුණු 47 දීත්, හයවෙනි කඩොල්ල ලකුණු 60 දීත්, හත්වෙනි කඩොල්ල ලකුණු 107 දීත්, අටවෙනි කඩොල්ල ලකුණු 109 දීත්, නවවෙනි කඩොල්ල ලකුණු 127 දීත් දැවී ගියා. ඉතින් පිළිතුරු ඉනිම ක්‍රීඩා කර ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 19යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූ ලකුණු 116ක් පමණයි. එංගලන්ත කණ්ඩායමට ඒ අනුව ලකුණු 12ක ජයක් හිමි වුණා. ඉතින් ඊයේ දිනේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලතා දක්නට ලැබුණා. ලකුණු ලබා ගැනීමේදී පැතුම් නිස්සංක ලකුණු 23යි පන්දු 12කින් 6 පහර 3ක් සමගින්. කුසල් මෙන්ඩිස්ට ලබාගත හැකි වූ ලකුණු 26ක් පමණයි. පන්දු 26කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට 4 පහර 4ක් ඇතුළත්. පවන් රත්නායක ලකුණු 13යි, කමිදු මෙන්ඩිස් ලකුණු 14යි, ජනිත් ලියනගේ ලකුණු 17යි. අන් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට එංගලන්ත පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැහැ. ඉතින් කඩොළු ලබා ගැනීමේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් වුඩ් ලකුණු 13ට 1 කඩොල්ලකුත්, ඩෝසන් ලකුණු 25ට 1 කඩොල්ලකුත්, රෂීඩ් ලකුණු 25ට 1 කඩොල්ලකුත්, බෙතල් ලකුණු 11ට කඩොළු 4කුත්, ජැක්ස් ලකුණු 14ට කඩොළු 3කුත් දවා ගැනීමට සමත් වුණා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩොළු වැටීම දෙස ගත්තාම පළමු කඩොළු ලකුණු 1 දීත්, දෙවනි කඩොළු ලකුණු 34 දීත්, තුන්වෙනි කඩොළු ලකුණු 62 දීත්, හතරවෙනි කඩොළු ලකුණු 67 දීත්, පස්වෙනි කඩොළු ලකුණු 90 දීත්, හයවෙනි කඩොළු ලකුණු 97 දීත්, හත්වෙනි කඩොළු ලකුණු 112 දීත්, අටවෙනි කඩොළු ලකුණු 112 දීත්, නවවෙනි කඩොළු ලකුණු 113 දීත්, දහවෙනි කඩොළු ලකුණු 116 දීත් දැවී ගියා. ඉතින් කෙසේ වෙතත් ඊයේ දිනේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට තිබූ තරගයක් පරාජයට වීමට සිදු වුණේ පිතිකරුවන්ගේ දුර්වලතා නිසා. ඉතින් පන්දු යවන්නන් කෙතරම් ඉහළින් දක්ෂතා දැක්වුවත් පිතිකරුවන් තරගයේ අවසානයේ මැද භාගයේදී දක්ෂතා දැක්වීමට සමත් නොවීම නිසා තරගය පරාජය වීමට සිදු වුණා. ඉතින් ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට 3-0ක් ලෙස එංගලන්තයේ හමුවේ අමිහිරි පරාජයක් අත්කර දීමට ඔවුන් සමත් වුණා. ඉතින් ඉදිරියේ පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ මේ පාසල් මට්ටමේ දුර්වලතා දක්නට ලැබුණ ලෝක කුසලාන තරඟාවලියේ අසාර්ථකත්වය දකින්නට පුළුවන්. ඉතින් කෙසේ වෙතත් ලෝක කුසලාන තරඟාවලිය පෙබරවාරි 7 වෙනිදා ආරම්භ වෙනවා. ඉතින් එම තරඟාවලියේ තොරතුරු අපි ඔයාලට අරගෙන එන්නම්. අපේ channel එක subscribe කරලා තියාගන්න.